මේක බලලා වෙන මලකට නෙමෙයි වීඩියෝ මගදී පොඩ්ඩක් කවුල් ගියා මේ ෆෝන් එක පොඩි ලයින් එකක් ගියා උලඟට ওই විදිහට පොඩ්ඩකින් රඳලා තියෙන්නේ. මේක මම පෙන්නන මේක මේ එන්න ඔයාලට මේ එහෙම පේන්නේ නැද්ද මේ ගන්න ඔය මේ එක ගස්වල එක විදිහයි බලපාන්නේ. ඔන්න ඔකයි තේරුම් ගන්න ඕනි. ඒක හදලම තමයි හදලා කපලා සිස්ටම් එක දන්න කෙනාට ඒක අවුල ඇත්තම මොන විදිහක ඉටි ටික තිබුණා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකෙන්ද මේ ඉට මිනිස්සු සමහරු මෙහෙම කල්ලා පෙන්නනවා මෙහෙම ওই නූලක් ඇදෙනවා. මේ ඒක ෆෝන් එකට පේන්නේ නැති තරම් පොඩි ඉතින් ඒකින්ද මේකේ දැන් මේ කියන්නද මම කොට්ටක් දාලා පෙන්නනවා. දැන් මල පෑගුවට පස්සේ මෙතනින් කෙනෙකුට කිව්වා මුදුන් ඉත්තේ තවරන්න කියලා හක බලාගෙන. ඕක පුළුවන්ද කරන්න? හරි ඉතින් කවුරු හරි කෙනෙක් කියයි මොනවද කියන්නේ ඒකට දැන් මම මෙතනින් මුදුන් ඉත්තේ තවරලා පෙන්නන්නද? මුදුන් ඉත්තේ මෙතනින් දැනගන්න ඕනේ. මේ ඉටි ටිකේ මෙතනින් දැනගන්නේ කොහොමද? මෙතනින් දැන් මම ඔන්න Tamanට කැමති ඉත්තක් කියලා මේක ගත්තොත් හරිද? ඈ හරියයිද? බලමු. මේ මුදුන් ඉත්තන්න මේ අල්ලලා තියෙන්නේ වටේ ඉත්ත. එහෙනම් මුදුන් ඉත්ත අපි බලනවා නම් මුදුන් ඉත්ත කියන එකක් දන්නේ නැති අය ඉන්නවා. ඒකයි. මොකද එකක් කියලා දෙන්න එපා කොල්ලන්ට. මුදුන් ඉත්ත මචං කෙලින්ම සුදු අප්පෝ ආදරේ අවංකයි. මුදුන් ඉත්ත මෙන්න මේකේකට පොඩි විශේෂත්වයක් නැහැ. මේක සමහර ගස්වල මීට වඩා හොඳට දැනගන්න පුළුවන්. ඒකයි. මුදුන් ඉත්ත මේකේ තියෙන්නේ ගල් 9න් 8න් වගේ. 6යි 8න් වගේ තමයි මේක මුදුන් ඉත්ත තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අනිවාර්යෙන් මේක මේ සම ආයන්න කලින් චුට්ටක් පොළ පාට ගතියක් ගහලා තියෙනවා. ඒකට අවුලක් නෑ. මේක මම හෙත් නැතුව අදලා අනිවාර්යෙන් බෝතලයක් හරි කපලා පෙන්නනවා. YouTube එකේ මම එහෙම තව කවුරුවක් හදනවා දැකලා නෑ. වීඩියෝ බලලා තිනවා මල් හදන කට්ටියගේ. අමනාප වෙන්නේ නැහැ. ඒක නේ. මොකද තියෙන එක සිස්ටම් මෙයාලා දාලා හදන්නේ. අලුත් විදිහෙන්න පුළුවන්. ඒකට මේ පරණ ක්‍රම තමයි ඉස්සර මිනිස්සුන්ට ඔය හුණු පැකට් එකක්වත් ගේන්න ගම්මානයකට යන්න තිබුණේ නැහැ. වාහනයක් තිබුණේ නැහැ. يعني ගම්මානයක ඉඳලා යන්න. සෝරි වැරදුනා එතන. ගම්මානයක ඉඳලා මේ නගරයට යන්න හුණු පැකට් එකක්වත් දුම් කළ කෑල්ලක් යන්න වාහන තිබුණ නැති දුෂ්කර පළාත තමයි මේ ගම් වල තියෙන්නේ. ඒකට මැච් එකක් ගහලා ගේමක් ගහලා ගොඩ යන්න පුළුවන් මලකින්. ඒක නිසා මේක මේ මොකද ඔයාලා මේක තියන්න එපා. තියන්න කියන්නේ මේ බෙහෙත් නැතුව හදන්න එපා. මම මේක කොහොම හරි ඔයාලට බෝතලය එකක් හරි උදේට කපලා පෙන්නනවාමයි ලොවිත් කියන්නේ. මේක මම දැන් ගොට්ට දාන දවස පෙන්නනවා. කඳුල වැටෙන්න උනාට පස්සේ දැන් ඔයාලට මතක ඇතිනේ මේ. මතක ඇතිනේ මේ නුග මුල තියාගන්නකෝ. ඇහැටු මුල. ඇහැටු නුග නෙමෙයි ඇහැටු. ඒක හින්දා මේක මාක් එකට තියෙන්නේ. ඔන්න ඔයාලට එතනත් මම පැහැදිලිව කියලා දුන්නා. එතකොට ඔයාලට දැනගන්න ලේසියි. ඊට පස්සේ ඉතින් මේ විදිහට මම දැන් බෙහෙත් නොකිය මෙහෙම මල් හදනවා කියන්නේ සමහර කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔච්චර දවසක් බෙහෙත් තියලානේ කියලා දුන්නේ. ඒකට ටාගට් එකක් ඒ විදිහට අභියෝගයක් විදිහට අනිවාර්යෙන් මම මේක කරලා පෙන්නනවා මගේ channel එකේ. මේ වගේ වැඩ කරන කෙනෙක් කියලා ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා ෂෝට් හරි වීඩියෝ එකක් දානවා මේ ගහේ උත්සාහී පල්ලේ ඉඳලා උඩට එක්ක ෆෝන් එකෙන් හරි අල්ලගෙන පිට බහිනවා
උඩට ෆෝන් එක අල්ලගෙන හරි අනිවාර්යෙන් එනවා. එතකොට මේ ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මොකද ෆෝන් එකත් එක්ක මේක කරන්න අපහසු නිසා. ඒකයි. ඒක නිසා මේ ඉතින් යාළුවනේ වැඩි කතා නොකර මම කියපු දේ කරන දවසට අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා මම. එතකොට එතකන් ඔයාලට මේ මූ කිව්වේ බොරුද ඇත්තද කියලා මූ නෙමෙයි මේ මූ කිව්වේ බොරුද කියලා මේ කොල්ලා මේ ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍යයෙන් ඔයාලට දැනගන්න පුළුවන් මං කියන්නේ බොරුද ඇත්තද කියලා දැනගන්න පුළුවන් ගොඩක් අයට. දැන් මගේ කොල්ලන්ට ඉතින් මං බෙහෙත් වර්ග කියලා මල් හදන විදිහ ඒ ඔක්කොම සිස්ටම් ටික කියලා දෙනවා. දැන් තව මල් පායන්න තියෙනවා. ඒක පායනකොට අනිවාර්යෙන් ඒ ටික බෙහෙත් කියලා හදලා දෙන්නේ. මේ එකයි මෙහෙම හදලා පෙන්නන්නේ. ඒකට මේක කරන්න එපා. තුන්වෙනි පාටත් කියනවා. ඔයාලා මේ මං කරාට අනිත් ඒවා කරාට අවුලක් නෑ. ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් කරගන්න නැතුව එහෙනම් අදට මම මෙතනින් සමුගන්නවා. එහෙනම් ඕකේ නේද? දැස්තිනේ. එහෙනම් ජය වේවා. පරිස්සමින් ලස්සන පරිසරයක තමයි ඉන්නේ. ඒකට බෙහෙත් කියපු නැති මල මං ඔයාලට පෙන්වන්න එපා. බැරි වෙලාවත් හාරලාද කින්ද මන්ද කියලා මේ අවුව හින්දා මේ මන්දා පේනවා දෝ කියලා නේ. දැන් මේකේ මොකවත් මුලත් පිටක්වත් මම ගාන්නේ නෑ. මේ පායලා අවසාන තැන මේ පැත්තෙන්වත් නෑ. මෙහි කොහෙවත් යන්නත් බෑ. මේක යනවා තියා ගහනවා නම් මෙහි ගහන්න ඕනේ. මේක බෙහෙත් තියන්න එයා පැත්තට යන්න නම් එහෙම ඕනේ නෑ. මේ ඒක නිසා මේ නෑ නේද මේ දැන් මල හුරුයිනේ. මම ඔයාලට ටාගට් එක දාලා ඒ කියන්නේ දාලා තියෙනවනේ. ඒකින්ද මේ ලස්සන පරිසරයක තමයි ඉතින් කොල්ල මලක් හදන්නේ. මේ අවුවට තා පොඩි කිතුලකුත් තියෙනවා මේ. ඉතින් මම ඔයාලට බෙහෙත් නැති මලේ වීඩියෝ එක අරගෙන ආවා. බෙහෙත් නැති මලේ මණ්ඩි දැම්මා මම ඊයේ හවස. ඔන්න අද වීඩියෝ එක අරගෙන ආවා. ඔන්න බලන්න අභියෝගය බාර ගන්නවද? බෙහෙත් නැතුව ගොට්ටක් දැම්මා. අපි බලමු අද කොච්චර කඳුළු ඇල්ලද කියලා. මතක ඇති නේද මේක මේ ඇහැට මුල? මං කිව්වේ මේකෙන් මතක් කරගන්න කියලා, මතක තියාගන්න කියලා. මේ මල වෙනව නේද මේ? අර බලමු අපි කොච්චර වගේ රැස්ලා තියෙනවද කියලා. අප්පද බෝල අවුලන්නේ නැහැ නේ. මේ මතක ඇතිනේ ඔයාලට මල මේ මම මේක කොහෙන්ව හැරුවා මොකෝ අම්මා මොකුත්ම කරේ නැහැ. දුඹුලු ටිකවත් පෙරන් ගාවේ නැහැ මේ. මම පේනවනේ මේ මතකද මේ වර දුඹුලු ටික ඒ ටිකත් පෙරන් ගාවේ නෑ මම මේ කොළම කොළ පාටයි මල එනව නේද? ඉතින් පේනවා ඇති ඔයාලට. ඔන්න මම දැන් ලියලා ගන්නයි හදන්නේ කොච්චර තියෙනවද කියලා. අපි ඊට පස්සේ බලමු. මොකද මම කිව්වා වගේම ඔන්න පොරොන්දු ඉෂ්ට කළා. බොරු නෑ. ඔන්න ඉතින් අපි බලමු කොච්චර තියෙනවද කියලා. පොඩ්ඩක් අමාරුයි ඉන්න මෙතන. අවුලන්නේ. මෙන්න ගෙනාවා
මම බෙහෙත් නැතුව හදපු මල. මේකේ මම බෙහෙත් කිව්වේ නෑනේ මොකවත්ම. ඉතින් ඕනෝකයි මම කිව්වේ අනිවාර්යෙන් ගොට්ටක් දාලා බෝතලයක් හරි කපලා පෙන්නනවා කිව්ව නේද? මේ රන්දාන්නොත් කිතු කොලේ යන්නේ ඕයි මේකේ. අඩේ දෙහකට කිට්ටුව තියෙනවා. මේ වලන් මේ මුට්ටි මාරු කරන්නේ පොඩි වළඳේ ඉඳලා තමයි බෝතල එක ඉස්සෙල්ලම ඒ කියන්නේ කඳුළු වැටෙන විදිහට ඊට පස්සේ බෝතල දෙක 3 5 ඔන්න වගේ තමයි මේ පේනවනේ. ඉතින් බෙහෙත් නොතිය හදපු මලේ අද තිබුණේ ඔන්න ඔච්චර විතර තමයි. අද කියන්නේ ඔය එල්ලපු දවසේම. ඊයවස නෙල්ලි. ඉතින් අද උදේට වෙලා තියෙන්නේ ඔච්චර තමයි. මේක වැඩි වෙයි. දැම්ම නෙමෙයි. ඔන්න මම මේ ටික නම් පෙරා ගත්තා. එල්ලන්න තියාවක් නෑ. ඔය මේක පිළි අඩුයි. කඳ කටුවක් බඳ මලක් ඒකයි. කඳ කටුව කියලා කියන්නේ මොකද්ද කියලා හයි කඳ කටුවක් කියන්නේ බඳේ දාලා ඉන්න මල් වලටත් තමයි. ඉතින් මේකේ කැපිල්ල වුණත් මල මෝරලා නම් පොඩ්ඩක් වැඩිපුර කපන්න ඕනේ. බලමු මලක් කපලා කොහොම කපන්න ඕනේ කියලා. ඉතින් මම කිව්වා තමයි ඔන්න මම කිව්වනේ වීඩියෝ එකක් අනිවාර්යෙන් දානවා කියලා. ඔන්න මම ඒ වගේම අනිවාර්යෙන් බෙහෙත් නැතුව මලක් හදලා මීට කලින් දැකලා තියෙනවද? මම නම් දැකලා නැහැ. දැන් පිහි දෙක දෙන්න වෙන එකක් නැහැ. ඇයි මේ මම කියන්නේ පිහි දෙකම දෙනවා කියලා බෝතලයක් කපා ගන්න බැරි වුණොත් වැඩක් නැහැනේ. දැන් ඉතින් මේක කාට හරි දෙන්න කියලා හිතාගෙන ඉතින් මේක පිහියා. තව එකක් තියෙනවා. නෑ ඉතින් දෙන්න වෙන එකක් නෑ. ඉපමානේ ඇති කපපුවාම ඔය ඉටි මම තෝරලා තියෙන්නේ ඔය පේනවනේ කොළම කොළ පාටයි නේ. දැන් දුඹුළු හූරල වැඩක් නැහැ. අපි අනිත් මල් වල මෙහෙම මේ ගොට්ට දැම්මට පස්සේ මේකේ හූරන්නේ මේ අනිත් මල් වල අපි ඉස්සෙල්ලා මේ හූරලා ඉරි ගහලා එමනේ මේ පටන් ගත්තේ බෙහෙත් තියන්නේ. මේක බෙහෙත් තියන්නේ නැහැ මේ මම දුඹුළු ටිකවත් පෙරන් ගෑවි නෑ. පේනව නේද කොළම කොළ පාට. පේනවනේ මල් හදන කට්ටිය දන්නවනේ. ඉතින් ඕන්නෝකයි කොල්ලනේ කියන්නේ කිව්ව විදිහට වැඩේ ඕකේ කළා මම ඔන්න. එහෙනම් ඉතින් යාළුවනේ ඔයාලා මේ වගේ වීඩියෝ නැවත බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳට like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් ඉතින් යාළුවනේ ඔන්න මම මෙතනින් නවතින්න කියලා හදුවේ. ඔයාලට මල් මූණත් පෙන්වන්නද මම ෆෝන් එක අරන් තප්පරයක් ඉන්න. ඔන්න මල් මූණ පෙන්වන්නේ නේද? මල් මූණ කඳුළු තියෙනවා මේ. ඔන්න වැටෙන්න හදන්නේ. ඔන්න වැටුණා ඔය. ඉතින් ඒකයි කියන්නේ ඕනෝකයි කේස් එක කියලා. මේ මෙහෙ උල් ගහලි මොකෝ අම්ම නෑ මේ මොන උල් දහලෝ
ඉතින් එහෙනම් යාළුවනේ මේ අතට මම මෙතනින් නවතින්නම්. නැවත මේක වැඩි වෙනකොට මම මේකෙත් වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙන්. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ජය වේවා.